ළඟ ඉන්න ඔයා ඕනේ මට. ඊ ඉන්දිකක්ක කොට වෙලාද මම. මඤ්ඤොක්ක කොළ මැල්ලුම් තියෙනවා. ඒක කවුරුත් අත දියන්න එපා ඒක මට ඈ. ආයුබෝවන් good morning. දැන් ඉන්නේ බොරලන්දේ. පොඩි chance එකක් හම්බුණා ලේලන් බස් එකක් එලවන්න. චුට්ටා නම කියන්නේ නෙසිත්. නෙසිත් ලගේ බස් එකක් තියෙනවා. ඔයා පෙන්වන්න දෙයි. මේ ඉන්නේ මේ අනන්ත රාත්‍රියේ ගායනය දමිත්ත සංඝ මේ ඉන්නේ වචන මෙලඩි මියුසික් ඔක්කොම. තනුජ සංජය හේරත් අපේ ආදි මිත්‍රයෙක් මේ 98 7 ඒ කාලේ යන කාලේ හම්බුනේ. එන කාලෙකින් සෙට් වෙන්නේ දැන්. ඔන්න ලොකුම හීනයක් සැබෑ වෙන්න යන්නේ මේ සෙට් එක දැන් පට්ට විදියට ඕගනයිස් කරලා එන ගේමක් දීලා දැන් ඔන්න බස් එකේ චුට්ටක් පදින්න chance එක දෙන්න හදන්නේ මෙන්න මේක. සීතල වතුරනේ. චන්දිමාල් ට්‍රාන්ස්පෝර්ට් සර්විස් බොරලන්ද එඬරුගොල්ල බොරලන්ද බස් 6යි දැන් අද දෙකක් විතර ට්‍රිප් ගිහිල්ලා ඊට පස්සේ මෙතන එකක් තියෙනවා මේක ස්කූල් සර්විස් යන දෙක අරකයි මේක යාර ගහලා තියෙන චන්දිමාල් ට්‍රැවල්ස් සීතල වතුර එනම් පැදලා බලමු සීතල වතුරේ. දැන් ඉස්සෙල්ලාම මේ පොඩ්ඩකින් අහගන්න ඕනේ මේ මොනවද තියෙන වෙනස්කම් කියලා. තනුජ යන සින්දුවක් කියන් ඈ සුපිරි ගායකයෙක් ඈ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේම කොල්ලෙක් එක ගමේ ජීවිතේ පළවෙනි පාරට ලේලන් බස් එකක් පදින්න හදන්නේ. අන්න බස් එක ඇතුළේ චුට්ටක් බලලා යමු. මේ විදියට තමයි තියෙන්නේ. සීතල වතුර ඩ්‍රයිවිං ලෙසන් එක දෙනවා කොල්ලා. ෆස්ට් එක හරි. ක්ලච් එක දෙපාරක් පා ගන්න ඕනේ නෑනේ. අඩියට පෑගුණා නම් හරි. එකපාර. ඔන්න දෙන්න යන්නේ දැන් ළඟ ඉන්න ඔයා ඕනේ මට. දැවුණ හරි. එක්සර්සයිස් බ්‍රේක් එක ටච් එක එනවා. ඒක පුරුදු වෙන්න. ඒකට කකුල ශනික ගන්න. ඒ ෆස්ට් එක මෙතන. මේ තාවට කාන්දේ වයින්. දැන් ලයින් උනාද නේ? හරි. ෆස්ට් එක හරි වැටිලා නේ. ඔව්. सिग्नल नहीं है हम देख मैं बंदे मैं गए उसला एक है उसला राजा අයියෝ කොළ नहीं दे रहे हैं मेरा अल्लाह घंटा काटिए
එක එළවලු. Media. Break. කොල්ල හරවනවා හැරවිල්ලක් චූටි ඉඩක් ඇති උට බා එන පොඩි ඉඩක මු හරවනවා මේ යකාගේ ඩයල් එක මට ඒක ටිකක් මේ අත හුරු වෙන්න ටිකක් වෙලා යනවා පොඩ්ඩක් පැද්ද ඇති වගේ කොල්ල දන්නවා ගානට හරවන්න ඕන දැන ඔක්කොම දන්නවා මේකේ තියෙන චූටි විශේෂත්වයක් මේ දුරදුවන බස්වල තියනවලු එක දැන් අපේ ජර්මනිය ගත්තොත් එහෙම මේ හැම බස් එකකම හැම ට්‍රක් එකකම තියෙනවා පොඩි ලිවර් එකක් ඒක රිටාර්ඩ් කියලා කියන්නේ ඒක මම හිතන්නේ ෆ්‍රෙන්ච් වචනයක් ඒකෙදි වෙන්නේ එන්ජිම ඇතුලේ තියෙන ටර්බයින් එකක් වගේ එකකින් එන්ජිම ටර්බයින් එකක් වගේ එකක් ඇතුලෙන් ඔයිල් යවලා ඒකෙන් එන්ජිම බ්‍රේක් කරන එක කරන්නේ එතකොට අපි බල්ලන් වල යනකොට රිටාර්ඩ් එකෙන් තමයි බ්‍රේක් කරන්නේ. එතකොට බ්‍රේක් ඩ්‍රම්ස් මොනවත් පාවිච්චි වෙන්නේ නැහැ. ඉතින් මේ බස් එකේ තියෙනවා ඒ වගේ එකක් මේක ඒකේ ඉන්නේ අන්න මේ දැන් කොල්ල කාගන්නේ ඒක. මේකෙන් ඒක බෑගුවාම එක්සෝස්ට් එක මොකක් හරි බ්ලොක් කරලා බ්‍රේක් කරන සිස්ටම් එකයි. ඒකෙදි බ්‍රේක් වල බ්‍රේක් පෑඩ්ස් වල ගෙවීම සෑහෙන අඩු වෙනවා. ඒක තමයි මේ
එක සෑහෙන වටිනා පට්ට. ඒ හීනෙත් හරි දැන් ආයෙ ඉල්ලන්නේ නැහැ ලේලන් බස් පදින්න. එලගිරි අඩේ. thank you පුතා. thank you. ධනෝජ වැඩේ සෙට් කරලා දුන්නාට. ඔන්න චූටි විස්තරයක් තියෙනවා කියන්න. හරිද? සීතල වතුර බස් එක මම දැන් ඇතුළ ඔයාලා දැක්කනේ. මේක තියෙන්නේ බොරලන්දේ. හරිද? ඊට පස්සේ වැලිමඩින් උනත් ගන්න පුළුවන් නේ. මේ බදුල්ල වැලිමඩ මේ ආවට ඕන කෙනෙක්ට ට්‍රිප් එකක් යන්න ඕන නම් මුලින්ම සීතල වතුර කන්ටැක්ට් කරගන්න නම්බර් එකක් කියන්න. 073 52 37 11. 073 73 52 52 37 37 11. 37 11. හරිද? මේ බස් එක තියෙනවා. තව බස් 4ක් තියෙනවා. 5ක් තියෙනවා. තව බස් 5ක් තියෙනවා. කොයි හරි කොළඹ පැත්තේ ඉඳන් දිග බස් එක ගාවොත් හෝටන් තැන්නට යන්න බෑ දිග වැඩි බස්. මේක අඩි 11. අඩි 11 සුපිරියටම එකයි අයියෝ ආලව ට්‍රිප් එක මේ සහ ට්‍රිප් යන්න කැමති නම් මේ බදුල්ල වැලිමඩාවට ඕන කෙනෙක්ට ඒ නම්බර් එකට කතා කරලා සීතල වතුර කන්ටැක්ට් කරගන්න. එලගිරි ජය එහෙනම්. මේ අඩේ ඉන්දිකක්ක කොට වෙලාද මම. මේ අපේ ගමේ අපේ ඥාති අක්කලා අර පිටිපස්සෙත් ඉන්න අක්කලා අහකවලා ඉන්නේ බෙදා ගන්න. ඒක බෙදා ගන්න. මොනවද කියන්නේ ඉන්දිකාක්කේ තියෙන කෑම ගමට ආපු වෙලේ හදීසි කෑමක් සෙට් අලවදි තියෙනවා. හරි කොල්ලු තියෙනවා. කොල්ලු කියන්නේ කොල්ලු කන්නේ මං අවුරුදු බර ගානකින් සීනලේ අක්කලා එක්ක ආපු ඉන්නේ. ඊට පස්සේ පිපිඤ්ඤ සම්බල් තියෙනවා. හරි මඤ්ඤොක්ක කොළ මැල්ලුම් තියෙනවා. ඒක කවුරුත් අත තියන්න එපා ඒක මට ඒකයි කොල්ලු එකයි මගේ ඒ වේද පප්පඩම් තියෙනවා. මිරිස් බැදලා චිකන් තියෙනවා. අඩි ඉන්දිකා අක්කා කෑම උයන්න ආවේ නෑ දැන් ඇවිල්ලා කෑම ටික අඳුන්වලා දෙන්න ආවා. ඒක හැමදාම වෙන එක නේ. කොල්ලු කියන්නේ මගේ ආසම කෑම. මේ ගත්ත ආසම කෑම. සංගීත අක්කා ඔයාද කෑම වැඩිපුර ඇද මෙයා තමයි වැඩිපුරම කෑම හදලා තියෙන්නේ. අපේ මල්ලෙට ඉතින් අපි හදලා දෙන්න එපේ. පින් සිද්ධ වේවා මේ වගේ හිඟන්නෙක්ට කෑම ටික දුන්නට. සුකිරි කෑමට උදව් කරාද? තව නංගි කෙනෙක් ඉන්නවා එයා හැංගිලා ඉන්නේ. එහෙනම් අපි කෑම පටන් ගන්න. ඔයත් කනවා? එහෙනම් කමු. පින් සිද්ධ වේවා තව පාරක් ඈ. සංගීතමේ